අද හරියටම මැයි මාසේ 19 වෙනිදා. අද උදේ ඉඳන් ඉතින් වැස්සක් තමයි තියෙන්නේ. හායි. ඉතින් අද උදේ පාන්දර ඉඳන්ම හොඳටම වහිනවා. ඉතින් ඔයාලා දැක්කනේ. ඉතින් බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. අද මේ vlog එක මම ඉස්සරහට කරගෙන යනවා කියලා හිතුවා. ඒ වුණාට පාන්දර ඉඳන්ම වැස්ස පටන් ගත්තා. මං හිතුවේ ඉතින් ටික වෙලාවකින් වැස්ස පායයි කියලා. හැබැයි ඉතින් තාම වහිනවා. කොහොම හරි අද දවසේ මම vlog එක ඉස්සරහට කරගෙන යනවා කියලා හිතුවා. ඔයාලට මාව ඇහිද දන්නේ නැහැ. ඇහුන්නේ නැත්නම් මම පස්සේ රෙකෝඩ් එක දාන්නම්. හරි ඉතින් එහෙනම් බලමු අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා. දැන් නම් ගොඩක් සීතලයි හොඳටම වහිනවා මේ වෙදි. අද යමු vlog එකට. මොකද බලන්න මිසක්. දැන් මේ නංගි මමයි කඩේට යනවා පාන් පිටි වගේ ගේන්න. ඉතින් අද උදේට රොටි කන්න තමයි අපි හිතුවේ. හරි ඉතින් දැන් නම් ඉතින් ටිකක් විතර අවුව පායලා තියෙන්නේ. ඉතින් හොදපු රිදි වගේක් තිබ්බා. ඒව ටික දැන් අවුවට දාන්න ඕනේ. හැබැයි අවුවට දැම්මට තව ටිකකින් ආයෙත් වහිනවා. ආයෙ රිදි ගන්නවා. ඔහොම තමයි මේ අද ඉතින් දැන් ටිකක් අවුව පායලා තියෙන නිසා වේල ගන්න තියෙන රිදි ටික මම දැන් අවුවට දාන්න යනවා. ටික නම් එළියට දැම්මා. එළියට දැම්මද ඉතින් හරි නැහැ එළිය. දැන් ආයෙත් වහින්න යනවා වගේ. ටිකක් වෙලා බලලා ඉතින් ආයෙ දාපොල්දී ආයෙ ගන්න එනවා. හායි. දැන් ඉතින් අපේ තිහාස් පැටියා මොන්ඩසෝරි ගිහිල්ලා ඇවිල්ලා මේ නිදා ගන්න වෙලාව. දොයිද? දාවලු. නිදා ගන්න. නිදා ගන්න. බැස්ස නම් ඉතින් ආයෙමත් පටන් ගත්තා. ඉතින් ටික වෙලාවක් ඉඳලා දැන් මේ හදන්නේ අද දවල්ට කෑම හදන්න. කෑම හදන්න කලින් ඉතින් ඔන්න රම්පා ගහෙන් රම්පා කොළ දෙකකුත් මම කඩාගත්තා. ඒත් එක්කම මිරිස් පැල ටිකෙන් මිරිස් කරල් දෙක තුනකුත් මම කඩාගත්තා. කාලෙකින් කංකුන් තෙල් දාලා කෑවේ නෑ. ඒ නිසා ඉතින් වත්තේ පල්ලෙහාට ආවා කංකුන් ටිකක් කඩාගෙන යන්න. ඉතින් මේ විදිහට මිටියක් විතර කඩාගත්ත අම්මත් එක්ක එකතු වෙලා. එළියෙන් හොඳටම හරියම වහිනවා. ඉතින් මම හදන්න තමයි මම මේ කංකුන් ටික මොන මේ කනවා කාලේ නැතිලානේ ඒක සිද්ධ කරලා බලනවා. සමහර කොළ නම් ඉතින් පණුව කාලා වගේ තිබ්බා. ඒ නිසා මම ඒව ටික සුද්ධ කරලා අයින් කරා. ඔන්න ආයෙමත් ඉතින් හයියෙම වහින්න ගත්තා. අද දවසේම මෙහෙම තමයි. මම ගියා තව කංකුන් ටිකක් කඩන් එන්න. මොකද මේ පණුව කාපුවා ටික එහෙම අයින් කරපුවාම පොඩ්ඩක් වුණා. ඒ නිසා තව ටිකක් කඩන් ගියා. එතකොට මම මේ ටික හොදන්න ඇස්තේ. මන් දැන් මේ කංකුන් එක කහ ටිකක් දාලා හොඳට හොද ගන්න තමයි යන්නේ. මොකද විස බීජ තියෙන්න පුළුවන්. ඉතින් ආසාවට තමයි අද කංකුන් කන්න ඕනේ කියලා හිතුනේ. ඉතින් පේනවනේ අහස. ඉතින් ඒත් එක්ක මම කපාගත්තා ලුණු සුදු ලුණු ඒවා ටික. ඒත් එක්කම මේ කංකුන් එකේ වතුර චුට්ටක් බේරෙන්න මම මේ විදිහට ටික වෙලාවක් තියලා තියෙනවා. ඉතින් වතුර බේරුණාට පස්සේ ඔන්න දැන් මම කපන්න තමයි යන්නේ. ඉතින් මේක ගොඩාක් කුඩාවට වෙන්න ඕනේ නැහැ. සාමාන්‍ය ලොකු ලොකු කෑලි විදියට මම මේක කපලා ගන්නවා.
මම දැන් ඉතින් කංකුන් ටික ඉක්මනටම කපා ගත්තා. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන දේවල් ටික ඉක්මනට දාලා ඔන්න ලිපට තියාගෙන තමයි යන්නේ. ඉතින් මම මේ දේවල් වලට කියන්න ඕනේ නැහැ. ඉතින් ওই ටික තමයි මම දාන්නේ. අර කංකුන් එක මම තෙම්පරාදු කරලා තමයි ගන්නෙ. ඉතින් මම මේ ඔක්කොම එකට දාලා තමයි තෙල් දාගන්න හදන්නේ. අද කංකුන් එක මේ දැල්ල එකත් මම හදා ගන්නවා. ඉතින් දැල්ල වගේ ගෙනලා තිබ්බා. මම ඉතින් ඒක හදනවා. හැබැයි මම නම් දැල්ල කන්න එහෙම ආස නැහැ. ඉතින් හදනවා ඒ වුණාට. මොකද ගෙදර කට්ටිය කන්න ආසයිනේ. ඉතින් ඔන්න දැල්ල එක හදා ගන්නවා. උදේපු පරිප්පු වර්ගයක් තියෙනවා. ඒ නිසා මෙතනින් එහාට මුකුත් හදන්නේ නැහැ. ওই දෙක තමයි අද උයාගන්නේ අපි දවල් කෑමට. ඉතින් මම ඉක්මනටම දවල් කෑම එක මේ විදිහට බෙදා ගන්නවා. එහෙනම් ඉතින් මම කාලා එන්නම්. දැන් මම යනවා ඉක්මනටම ඇඟ හොද ගන්න. අද මම ඔයාලට කිව්වනේ එළියෙන් තමයි අද රෑ කෑම කන්නේ කියලා. ඉතින් කොහොම හරි අද vlog එක එන්නම අවසන් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ගොඩාක් පරක්කු වුණා අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් ටික දවසක් ඉතින් හිටියා ටිකක් ඒ කියන්නේ කම්මැලි හිතුණා ඇත්තටම කරන්න. ඉතින් කොහොම හරි ඔන්න අලුත් vlog එකක් අරගෙන ඉක්මනටම ආවා. ඉතින් ආයෙත් එන්නම් එක වෙලාවකට මට කම්මැලි හිතෙනවා වීඩියෝ රෙකෝඩ් කරන්න. අනික අර එකම දේ නිසා මට චුට්ටක් කම්මැලි. ඒක තමයි හේතුව වීඩියෝ පරක්කු වෙන්න. කොහොම හරි මේ සතියේ පොඩ්ඩක් විතර මම වීඩියෝ එක නතර කරනවා කියලා හිතලා තමයි වීඩියෝ කරන්න හිටියේ. හැබැයි අද vlog එකක් කරන්න ඕන නිසා කරන්න ගත්තා. ඔක තමයි කතන්දරේ. හරි ඉතින් එහෙනම් අපි මම ඉක්මනට වොෂ් එකක් දාගෙන ඇඳගෙන අපි එළියට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඔයාලට කිව්වා ආයි කියනවා. ඉතින් මේ හරිනම් ඉතින් අපි එහෙට ගියාට පස්සේ පොර ගෙහමු. ආයෙ මම කතා කරන එකක් නැහැ වීඩියෝ ඉවර වෙවි. ආයෙත් ඉක්මනට මලුත් vlog එකක් අරන් එනවා. ඒක පොරොන්දු වෙනවා. හරි එහෙනම් මම ඉක්මනටම ගිහලා ඇඟ හොදගෙන එන්න. හොඳටම එළිය දැන් කළුවර වැටලා තමයි තියෙන්නේ. අද රැට අපි මොකුත් හැදුවේ නැහැ. ඒකට හේතුව මම ඔයාලට කිව්වා අපේ දෙවෙනි නංගිගේ අද උපන්දිනේ. ඒ නිසා අපි හිතුවා අද රැකෑම එළියෙන් ගන්න. ඒ නිසා අපි ගියා පොඩි රෙස්ටෝරන්ට් එකකට. එතනට ගිහිල්ලා අපි අද රැකෑම ගන්න. ඉතින් මෙතන තමයි ඒ තැන, ගෙවල් ළඟම තියෙන තැන. අපි ගොඩක් වෙලාවට එනවා. ඉතින් අද මේ වැස්සත් එක්කම තමයි ඉතින් මෙතනට ආවේ. ඉතින් අපි ඕඩර් කළා රයිස්. ඉතින් රයිස් තමයි ඔන්න අපි අද කට්ටිය කන්නේ. කලාතුරකින් තමයි කන්නේ. ඉතින් ඔන්න අද අපි රැට රයිස් කනවා. ඉතින් ගෙදර ඔක්කොමලත් එක්ක ආවා. හස්බන්ඩ් නම් නැහැ. ඉතින් අද දවසේ ගෙවුනේ ওই විදිහට තමයි. දැන් එන්න රෑ වෙලා තියෙන්නේ. මම ආයෙත් ඉක්මනටම ලස්සන vlog එකකින් එනකම් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න.